හවස සැන්දෑවරුව උදා වෙමිනුයි තිබුණේ. මම ඉතින් නිදහසේ කාලය මේ වැඩ ටික කරන්න ඕනි කියලා හිතලා මෙන්න මේ රෝස පඳුර සති දෙකකින් කප්පාදු කරේ නැති නිසා හොඳටම අතු ඇවිලා. ඒ නිසා ඒක කප්පාදු කරන්න හිතුවා. ඉතින් බලන්නකෝ මේ දවස්වල හොඳටම මල් හට ගන්නවා. වැස්සත් එක්ක මෙයාලා ටිකක් හැඩවිලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් මේ කුරු ඇටේරියවලත් මල් පිපීගෙන එන්නේ. දැන් ඉතින් අතුපතු ගාලා අස්ක කරලා බුදු පහන තියෙන වෙලාව තමයි උදා වෙන්නේ. මේ දවස්වල නම් කොළ වැටෙනවා ටිකක් අඩුයි. ඉතින් අතු ගාද්දිම ගස්වල ඉදිච්ච කොළ සොල්වලා අතු ගෑවම ලේසි. දින කිහිපයකින් මල් බඳුන් වල තියෙන පැල වෙනස් කරලා හැඩ බලන්න මං ගොඩක් ආසයි. ඉතින් එදා මම ඔයාලට පොරොන්දුවක් වුණානේ. එහෙනම් යමුකෝ ඒක පෙන්වන්න. එදා මම ඔයාලට පෙන්නපු හෑන්ඩ් එම්බ්‍රොයිඩර් කොට්ටුරේ තමයි මේ. මෙන්න බලන්නකෝ. මෙන්න මේ විදිහට මං කුඩා මල් කිහිපයක් තමයි කොට්ටුරේට මැහුවේ. ඉතින් ගෙදර වැඩත් එක්ක මේක නිම කරගන්න නම් මට දින ගණනාවක් ගත වුණා. ඉතින් ලස්සන රෝස පාට මල් වැටුණු රෙදි කෑල්ලක් ඉතිරි රෙදි කෑලි පෙට්ටියේ තිබිලා මට හමු වුණා. මට හිතුණා ඒකෙන් කුෂන් කවර කීපයක් මහන්න. ඉතින් ඔන්න ඔය විදිහට කුෂන් කවර 3කුත් මහගත්තා. ඉතින් මේ වගේ සුකුරුත්තන් වැඩවලට මම එදා ඉඳලම ගොඩක් ආසයි. ගොඩක් කැමති. කාලයක් ගියාට මගේ අතින් නිම කරපු දෙයක් වටිනාකම මට ගොඩක් වැඩි. ඉතින් ඔන්න ඔය විදියට තමයි කුෂන් කවර ටික. ඔන්න බලන්නකෝ මේ වෙලාවේ අහස කළු පාට කරගෙන වැස්සක් පටන් ගන්නයි හදන්නේ. මේ වෙලාවට මම මගේ වැරැන්ඩ එකේ ඉන්න මල් පැටව් ටික එළියට දානවා. ඉතින් එහෙනම් මම නැවත එනතුරු ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.